මාතලේ දොඹවෙල පිහිටා තිබෙන ඊටාම නිස්කලංක සේම සුවිශේෂී චීලමාතා ආශ්‍රමයක් තමා ශ්‍රී ශෛලබිම්බාරාමය කියන්නේ. ප්‍රධාන මාර්ගයේ සිට මද දුරකින් පිහිටි විශාල ගල් තලාවක් මත ගොඩනංවා ඇති මෙම ශීලමාතා ආශ්‍රමය 1972 වර්ෂයේදී පිහිටවන ලද්දක්. ඊටාම මනරම් පරිසර පද්ධතියකට උරුමකම් කියන මෙම ආශ්‍රමය තුල ශීලමාතාවන් 6 නමක් පමණ දැනට වැඩ වාසය කරනවා. බාහිර සමාජයට ඊටාම අවම වශයෙන් නිරාවරණය වෙමින් තමන්ගේ ආධ්‍යාත්මික සුවය තකා කටයුතු කරන අතර වාරයේම තමන්ට දන්පැන් සහ අනිකුත් අත්‍යවශ්‍ය දේවල් වලින් උපකාර උපස්ථාන කරන ගිහි පින්වතුන්ට අවවාද අනුශාසනා ලබා දෙමින් මෙම ශීලමාතාවන් ඊටාම සරල දිවි පෙවතක් ගත කරන ආකාරය නිතැතින්ම අපූරුයි. අප පෙර සඳහන් කළ ආකාරයට මෙම නිස්කලංක සහ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉතිරී යන ආශ්‍රමය තුල ලෞකිකත්වයට කිසිම ඉඩක් නැති බව ඕනම කෙනෙකුට පසක් වෙනවා. ලෞකිකත්වයේ නිෂ්ඵලභාවය මනාවට පහදා දෙමින් ආධ්‍යාත්මය සුවපත් කර ගැනීමට පොවදන් දෙන මෙම ශීල මාතාවන් අතිශයින්ම ශීලවන්ත කොට්ටාශයක්. ඇතැම් විටක මෙම ශීල මාතාවන්ට තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්නද අඟහිඟකම් පැන නගින අවස්ථා ඇති බව අපට දැන ගැනීමට ලැබුණා. ඉතින් අපට ඇති හැකි අයුරින් දානමය පින්කමක් අප සිදු කළා සේම සැදැහැති පින් කැමති ඔබටත් ආරාධනා කරනවා හැකිනම් මෙම ශීලමාතා ආශ්‍රමයට ඇමතුමක් ලබා දී හෝ එයට ගොස් මෙම ශීලමාතාවන්ගේ සුවදුක් විමසිය හැකිනම් අඩුපාඩුකම් සොයා බැලිය හැකිනම් මෙලොව පරලොව දෙකටම ඔබට පින් රැස් කර ගැනීමට ඒක මහඟු අවස්ථාවක් වෙනවා නිසකයි. ලෞකික ජීවිතයේ සැපවත් කර ගැනීමට ගිහියන් වෙරදරන ආකාරය මෙන්ම ඇතැම් පැවිද්දන්ද වෙරදරන ආකාරය දකින මෙවන් කාලයක මෙවැනි ශීල මාතාවන් ලංකාවේ සිටීමත් අපගේ මහඟු භාග්‍යයක් විදිහටයි අපි සලකන්නේ.